කවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා නින්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුහුද වෙත දුන්නා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා තනි තරුවක්කු නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසකමා. හෙලෝ කොහොමද ඔයාලට? අද සිකුරාදා දවසක්. වැඩ ඇරලා හැමම මායි තාත්තයි අපේ නන්දලා ගෙදරට ආවා. පෙබරවාරි මාසේ පොයට සිල් ගන්න අයට දවල් දාන දෙන්නේ අපේ ගෙදරින්. තාත්තයි නන්දයි විස්තර කතා කරගන්නකම් මම රසම රස නෙස්ටමෝල් කෝප් එක රස බැලුවා. අනිත් කිරිවලට වඩා මම නෙස්ටමෝල් බොන්න ටිකක් කැමතියි. ඊට පස්සේ මායි තාත්තයි ගෙදර ආවා. හැමදාම වගේ සුපුරුදු පිළිගැනීම අදත් හම්බුණා. ඉස්සර වගේ නෙමේ දැන් මේ දෙන්න ගේට් එක අරපු ගමන් එළියට පයින්නවා. සමහර වෙලාවට ඉතින් ගෙට ගන්න හරි අමාරුයි. ආව ගමන් ඔෆිස් එකේ වැඩක් තිබ්බ මම ඒක කරන්න ගත්තා. මම සාමාන්‍යයෙන් ඔෆිස් එකෙන් ටිකක් කලින් එනවා. ඉතින් වැඩක් මොකක් හරි තිබ්බොත් මම ගෙදර ආව ගමන් මේ වැඩේ කරලා ඉවර කරනවා. අපි අපේ පහසුව ගැන බලනවා වගේම අපෙන් වෙන්න තියෙන responsibilities උත් මිස් කරගන්න නැතුව කරනවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. අද පෙබරවාරි 1 වෙනිදා. හෙට පොය. ඒ නිසා ඒ වැඩවලට අද ගියස් කරගන්න ඕනේ. මම කලින් කිව්වේ අපේ ගෙදර දානයක් තියෙනවා කියලා. තාත්තා කලින්ම වත්ත සුද්ධ කරලා තිබ්බා. මෙතන අම ගහක් තිබ්බ මීට කලින්. ඒක කපලා සවුත් වෙලා නිසා. හැබැයි ඒක හින්දාමද කොහෙද දැන් හරීම රස්නේ වත්තට. ඒ කියන්නේ අවුව වැටෙනවා වැඩි. මම අද නැගිටිද්දි දවල් 11ට විතර ඇති. මම නැගිටිද්දිත් මල්ලි ගොඩක් වැඩ ඉවර කරලා තිබ්බා. එයා ඉන්න නිසා ලේසි ඉතින් මට වැඩ ටික කරගන්න. වැඩ පටන් ගන්න කලින් මම කොණ්ඩෙට තෙල් ටිකක් ගාගත්තා. එතකොට වැඩ ටික ඉවර වෙද්දී මට නා ගන්නත් පුළුවන්. මේක රෝස්මෙරි ඔයිල් එකක්. කොණ්ඩේ thickness එක එහෙම වැඩි කරගන්න ගොඩක් හොඳයි. තෙලුත් ගාගෙන මම සතියන් දැඳුම් ටික හේදෙන්න දැම්මා. පේනවනේ බෙල්ලත් එළියට දාගෙන උපදූප හොයන විදිහ. මම රෙදි හොදන්න දාන අතරේ අපේ බූයි මහත්තයා රෙදිවල ගහන ක්ලිප් එකක් අරන් ඇවිල්ලා හොරෙන්. දැන් ඉතින් මේක ගන්න වෙනමම මිෂන් එකක් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට මෙයාලා ගේ ඇතුලේ ඉන්නේ. රාටත් ගොඩක් දවස් වලට ඇතුලේ. ඉඳලා හිටලා දැන් ඔය අර ගෙදරට හොරු ඇවිල්ලා මේ ගෙදරට හොරු ඇවිල්ලා ඔය වගේ ඉතින් අපිට ආරංචි වෙනවනේ. එතකොට මට මේ හැමදාම හිතන දෙයක් තමයි දැන් බැරි වෙලා හරි අපේ ගෙදරට හොරෙක් ආවොත් එහෙම ඒන මොනුස්සයගේ කැලි තමයි නේද ගන්න වෙන්නේ කියලා. 3 දෙනෙක් ඉන්නවනේ. අනිත් එක මෙයාලා සයිස් එකෙන් පොඩි වුණාට කටෙන් නම් එහෙම පොඩියක් නැහැ. අනික මම මෙහෙම කිව්වට අපේ සෙලීට වඩා මාවත් පොඩි කාලේ කාලා තියෙනවා. ඉතින් හිතා ගන්න අනිත් අය ගැන. ඊට පස්සේ මම ගියා මල්ලිට උදව් කරන්න ගියස් කරන්න. ඔක්කොම කලින් දෙන්නව කූඩුවට දාලා හිටියා නැත්තම් එහෙම වැඩක් කරගන්න වෙන්නේ නැහැ. අනික සෙලි වගේ නෙමේ මේ දෙන්නත් එක්ක ටිකක් අමාරුයි. තාත්තා කලින්ම දානෙට ඕන කරන වතුර බෝතලුත් ගෙනත් තියෙන තමයි තිබ්බේ. පේනවනේ කූපර් පාඩුවේ ඉන්නවා බූලට තමයි ඉන්න බැරි. මෙයාලා පොඩි කාලේ ඉඳන් අපේ තාත්තා ගේ ඇතුලේ තියාගෙන ඇඳ උඩ තියාගෙන හදපුවාගේ ප්‍රතිඵල තමයි තින්නේ. ඒ නිසා කූඩුවට දාපු වෙලේ ඉඳන් කෑ ගහන එක තමයි බූලාගේ වැඩේ. දුකත් හිතෙනවා ඉතින් මෙහෙම ඉඳි. ඒත් මේ දෙන්න ඇත්ත එක්ක වැඩක් කරගන්න ටිකක් අමාරුයි.
ටට්ටක් ගාලා දූවිලි පිහදාන වැඩේ කරන්න ගත්තා. බලන්නකෝ ගියස් කරද්දි මට හම්බෙච්ච එක. මේකෙන් පොඩි කාලේ විටමින් බීලා තමයි දැන් ඉතින් මෙහෙම ඉන්නේ මෙයාලා. මගේ පැල වගේක් තියෙනවා. ඒ ටිකටත් මම වතුර දැම්මා. මේවා ඔක්කොම වගේ මට හම්බෙච්ච මල්වල තිබ්බ කොළ. ඉතින් මම මේ ටික හරියම ආදරෙන් බලා ගන්නවා. ඒ නිසා වතුර දාලා හැම. වැඩ ටිකක් ඉවර කරලා මම ඇපල් ජූස් දෙකක් හදාගත්තා. හොඳටම දාඩියයි. ඒ වගේම මහන්සි. ඊට පස්සේ ගෙදර බ්ලූබෙරි වගේක් තිබ්බා. ඒ ටිකත් හොදලා තිබ්බා. එතකොට කන්න පුළුවන්නේ. අද දවල් කෑම අපේ මල්ලි තමයි හැදුවේ. ලීක්ස් තෙල් දාලා, චිකන්, මිරිස් බදලා, පපඩම් තිබ්බා. හරිම රසයි කෑම ටික. බොරු කියන්න ඕනේ නැනේ. මට වඩා හොඳට අපේ මල්ලිට කෑම හදන්න පුළුවන්. බතුත් කාලා, චොක්ලට් කෑල්ලකුත් කාලා මම මේ ෆිල්ම් රිවිව් එකක් බලන්න ගත්තා. හරිම මහන්සි. ඒ නිසාම කොහෙද මට ඒක බලන ගමන් නිින්දකුත් ගියා. ඇහැරෙද්දි ටිකක් හවස් වෙලා මේ දවස් ටිකේම මේ වෙලාවට අහස හරිම ලස්සනයි. ඊට පස්සේ මම නැන්දලා යන්න පිටත් වුණා. නැන්දලා දාන්නට කජුයි තව බැදුම්කුයි හදනවා. අපේ ලොකු අම්මත් විත් හිටියා උදව් කරන්න නැන්දට. බලන්නකෝ. අද හඳත් හරි ලස්සනට පායලා තිබ්බා. හෙට පොයින් ඉතින්. ඊට පස්සේ මම ආවා ආප්ප ගන්න. අදට අපිට කන්න තියෙන්නේ ආප්ප. මල්ලි ජිම් ගිහින් එහෙම්මම නැන්දලාට ආවා. නැන්දට පොල් ටිකකුත් ගාලා දීලා මම මල්ලිත් එක්ක ගෙදර යන්න පිටත් වුණා. හරි මහන්සි දවසක්. ඉතින් ඒ නිසා ගෙදර ආව ගමන් මම වොෂ් එකක් දාගෙන නිදාගත්ත එක තමයි කළේ. අද පෙබරවාරි 2 නවම් පෝය දවස. ඉතින් නැගිට්ටකම මම ලෑස්ති වුණා පන්සල් යන්න. පේනවනේ කට්ටියගේ මූණු. මායි තාත්තයි මල්ලි කොයි හරි යන්න ලෑස්ති වුණොත් මෙහෙම දුක් සීන් එකක් දානවා ඉතින් පොඩ්ඩක්. ඉතින් මම ටක් ගාලා පන්සලට යන්න පිටත් වුණා. මට පැවරිලා තිබ්බ රාජකාරිය තමයි පිඟන් වලට ලන්ච් ෂීට් දාන එක. මේ තියෙන අපේ පන්සල. මම කලින් වීඩියෝ එකකට අපේ පන්සල පෙන්නලා තියෙනවා. අපේ පන්සල තියෙන්නේ කොළඹ මීගම ප්‍රධාන පාර අයිනෙමයි. සිමින් සැලෙනසේ යශෝදරා දේවී වවනු පරිතන රහසේ ඇඬුවා පෙර සංසාරේ ඇසුර මතක් මේ වෙලාවෙද්දි නම් කට්ටිය ඇවිල්ලා අපේ නෑදෑයෝ එහෙම තව තාත්තගේ අයියාගේ යාළුවෝ ඇවිත් හිටියේ අපිට උදව් කරන්න. මට මතක විදිහට ඒ කියන්නේ ඊට අවුරුදු කීපයකට කලින් වගේ අපේ පවුලේ කවුරු හරි ගිලන්පස දුන්නද කොහෙද මට මතක නැහැ කවුද දුන්නේ කියලා. ඒ කියන්නේ සිල් ගන්න කට්ටියට ගිලන්පස දානයක් දුන්නා. ඊට පස්සේ අපේ ගෙදරින් උදේ දානේ බාරගත්තා. මට හරියට මතක නැහැ හොඳේ. මේ කොහරි ඊට පස්සේ තමයි දවල් දානේ බාරගත්තේ. දවල් දානෙත් මං හිතන්නේ මුලින්ම අපේ ගෙදර යුවේ. එතකොට අපේ අම්මා හිටියද කොහෙද? ඊට පස්සේ ගිය පාර කේටරින් කරා. හැබැයි ඩෙලිවරි තිබ්බෙත් නැහැ. ඒගොල්ලන්ගේ මේ බාස්කට් මුකුත් තිබ්බෙත් නැහැ. අපි බාස්කට්ුත් ඒගොල්ලන්ට දෙන්න ඕන වුණා. මේ පාරත් කේටරින් තමයි. හැබැයි ඒ කේටරින් එකෙන් එහෙම බාස්කට් මුකුත් දෙන්න කිසිම දෙයක් නැහැ. ඒගොල්ලෝ ඩෙලිවරි කරලා ඒ ඔක්කොම ටික අපිට ගෙනල්ලා දුන්නා. සිල්ගත් දිනිදුන් සේම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සිල්තෙද ගුණ ඇති සෝම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සතහට ප්‍රේම තිලෝවග බුදු සමිඳේ තිල
මේව දකිද්දි මතක් වෙන්නේ ඉස්සරම. ඒ කියන්නේ අපේ අම්මා හැම ලංකාවට ආවම දානෙම දෙනවා. එතකොට ඉතින් හැමෝම වගේ අපේ ගෙදර එනවා. එතකොට අර ලොකු භාජන ඔය ඇතිලි අරව මේව එළියට අරගෙන ෂෝක් ඉතින් ඒ දවස් මේ සමහරලාට රැට නිදාගන්නෙත් නෑ අපේ අම්මා මේ උයනවා ඉතින් එහෙම අර කලින් දවසේ කෑම හදලා තියෙනවා ඒ වගේ ඉතින් දානේ වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ අපි ඔක්කොම අස් කරා එතන ඊට පස්සේ අපි පහනුත් පත්තු කරලා ගෙදර එන්න පිටත් වුණා දැන් ඉතින් අපිටත් කන්න තමයි තියෙන්නේ මාත් කෑම එකක් බෙදාගත්තා ඇත්තටම කෑම ටික රසට තිබ්බා කට්ටිය තැන් තැන් වල ඉඳගෙන කනවා සතුට සාමිච්චිය දෙනවා එහෙම තමයි නේද ඉතින් මේ වගේ දවස්වලට අපේ අක්කා අයිස්ක්‍රීම් බෙදන වැඩේ බාර අරගෙන තිබ්බා මාත් යාරි කියලා අයිස්ක්‍රීම් එකක් දාගෙන කෑවා අයියා සාලයෝ හරි මොනවා හරි පොඩි මාළු වගේක් ගෙනාවා මේක ගෙනාවේ දැන් දානක් වගේ දුන්නම බත් පොඩ හරි හැමෝගෙම ෆිගම් වල ඉතුරු වෙනවානේ ඉතින් ඒ චුට්ට එකතු වෙන ඒවා අන්තිමටම ගොඩක් වෙනවා. එතකොට ඉතින් ඇත්තටම අපරාධි කෑම. ඒ නිසා අපි මේ මාළුත් එක්ක අනලා පාරින්න බව්වන්ට දෙන්න පුළුවන්නේ. ඒ නිසා තමයි මාළු ගෙනාවේ. ඉතින් කොහොම තමා දානේ වැඩ ටික ඉවරුනේ වීකෙන්ඩ් එකත් එහෙම්මම ගෙවිලා ගියා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. බයි බයි.